නෙළුම් කුමාරි මෙතෙක් කතාව ඕගොල්ලන්ට මතක ඇති කියලා මම හිතනවා. නෙළුම් කුමාරිගේ දරුවෝ පැහැර ගැනීම සඳහා පැමිණි මීමැස්ගත යක්ෂයන් තුන්දෙනාට දරුවෝ පැහැර ගැනීමට නොහැකි වුවත් දරුවා මාලිගාවෙන් පිට කර ගැනීමට ඔවුන්ට හැකි වෙනවා. නමුත් නෙළුම් කුමාරිගේ දරුවා රැගෙන ගිය දිශාව ඔවුන් නිවැරදිව දැන සිටියේ නැහැ. මාලිගාවෙන් පිට වූ දරුවට කුමක් සිදු වෙයිද? නෙළුම් කුමාරි කලින් කොටස් බැලුවේ නැත්නම් අනිවාර්යෙන්ම බලන්න. නෙළුම් කුමාරි සියලු කොටස් ඔබට ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ ඇති ලින්ක්ස් මගින් නැරඹිය හැකියි. අද කතාවෙන් අපි බලමු එතෙන් සිට මොකද වෙන්නේ කියලා. මේ මම බැලුවා මොකද පරක්කු කියලා. කාලෙකින් හොරියට වැඩක් කරාමද කොහෙද? මේ නායකතුමියනි. ඉක්මනින් පිටත් වෙමු. එහා යක්ෂ රාජ්‍යට දැන් මට සදාටම වවුල්ලාත්මෙන් මිදෙන්න පුළුවන්. ඊට පස්සේ බලාගමුකෝ නෙළුම් කුමාරට මොකද වෙන්නේ කියලා. නෑ මේ නායකතුමියනි. නෑ නෙවෙයි. ඉක්මනින් පිටත් වෙමු. කෝ දැන් රාජකුමාරයයි අනිත් යක්ෂයෝ දෙන්නයි. ඒක තමයි නායකතුමියනි මම මේ කියන්න හැදුවේ. කෝ දැන් නෝන් මගේන ගමන්ද රාජකුමාරයාව පේන්නේ නැති වෙන්න අරන් යන්නනේ ඕනේ. දැනටමත් රාජපුරුෂින් මගදිකට රාජකුමාරයාව හොයනවා ඇති. නෑ නායකතුමියනි අපිට කුමාරයාව ගෙන එන්න බැරි වුණා. මොනවා? කුමාරයාව ගෙන එන්න බැරි වුණා? යක්ෂයා සිදූ දේ යක්ෂණියට පැහැදිලි කර සිටියා. ඊට පස්සේ මොකද වුණේ? ඊට පස්සේ රාජපුරුෂින් අසුවන නිසා අපි බිත්තියේ තරමක් ඉහළින් සිරමෙදිරි වෙත ගමන් කළා. ඔහෙලා දෙන්න ආවද? කෝදෙන්න රාජකුමාරයව අපි අරයි යන්නම්. ඔහෙලා පරක්කු වැඩි. රාජකුමාරයා මල්ලෙන් එඩිල පැනලා දිව්වා. මොනවා? අපි දැන් මොනවද නායක යක්ෂණියට කියන්නේ? අපි දෙන්න දෙපසට ගිහිල්ලා රාජකුමාරයව හොයමු. එයා ඇතුලේ පරීක්ෂා කරන්න. මං එළිය පරීක්ෂාවෙන් ඉන්නම්. හොඳයි එහෙම කරමු. ඔයාලා යන්න කලින් මට මායාවීර ටිකක් දීලා යන්න. හොඳයි අපි මායාවීර දෙන්නම්. හැබැයි ඔබ දැම්ම සිරමෙදිරියෙන් පිට වෙන්න එපා. ඒ මොකද? අපේ කෙනෙක් මාලිගාව තුල සිටින එක අපිට වටිනවා. ඒකත් ඇත්ත තමයි. ඔබට අත්‍යවශ්‍ය වුවහොත් පමණක් මේ මායාදියර පානය කරන්න. ඔව් ඒක හොඳයි. මීවෙස්ගත යක්ෂයින් දෙදෙනා අනිත් යක්ෂයාටත් මායාදියර ලබා දී මීයෙකු බවට පත් වූ රාජකුමාරය සොයා පිටත් වුණා. කොහේ ගිහින්ද මේ රාජකුමාරයා? මොනවා? අර ඉන්නේ රාජකුමාරයා නේද? අර කූඩේට පැන්න නේද? බලමු පස්සෙන් ගිහිල්ලා මේ කාන්තාව කොහටද යන්නේ කියලා. මොනවා? පාලම මත රාජපුරුෂින් සිටිනවා නේද? ඔබ ජලාශයක් මතු පිටින් ගියොත්
ඔබගේ පෙනුම නැවත මුල් පෙනුමට පත්වෙනවා. මීවෙස්ගත යක්ෂයාට නායක යක්ෂණියගේ උපදෙස් මතක් වුණා. නැවත මගේ සැබෑ ස්වරූපයට පත් වුණොත් අනිවාර්යයෙන්ම මේ රාජපුරුෂින්ට මාව අහුවෙනවා. දැන් මොකද කරන්නේ? අර කාන්තාව මගහැරෙන්න කලින් කොහොම හරි යන්න ඕනේ. යක්ෂයට පාලම මතින් යාගත නොහැකිව කල්පනා කරමින් සිටියා. දැන් මොකද මං කරන්නේ? හරි, මට හොඳ අදහසක් ආවා. මීවෙස්ගත යක්ෂයා රාජධානියෙන් පිටතට ගමන් කරමින් තිබූ කරත්තයකට නැගගත්තා. දැන් හරි, රාජපුරුෂින් මේ කරත්තය පරීක්ෂා කරන්නේ පාලෙමෙන් මේ පැත්තේ විතරයිනේ. කරත්තේ ජලය මතු පිටින් ගමන් කරනවත් සමගම යක්ෂය නැවත සැබෑ ස්වරූපයට පත් වුණා. හරි, දැන් ඉක්මනට යන්න ඕනේ නායක යක්ෂණි හමු වෙන්න. ඊට පස්සේ තමයි මං ඔබතුමිය ගාවට දුවගෙන ආවේ. දුවගෙන ආවේ? මෙච්චර මහන්සි වෙලා සැලසුමක් හදලා දීලත් ඒක ඔහිලට කරගන්න බැරි වුණානේ. නමුත් නායකතුමියනි, අපි කෙසේ හෝ රාජකුමාරයාව මාලිගාවෙන් පිටතට රැගෙන ආවනේ. රැගෙන ආවනම් කෝ දැන් රාජකුමාරයා? ඔයාලා මොකටද මනුස්ස වේශයෙන් රාජමාලිගාවෙන් එළියට එන්න ඇදුවේ? මේ වේශයෙන්ම රාජකුමාරයා පිටත රැගෙන ආවනම් ඉවරයිනේ. ඇත්ත නේන්න. ඔබතුමිය ඉතින් කලින් ඒ ගැන කිව්වේ නෑනේ. ඕක කියන්න ඕන දෙයක්ද? පොඩ්ඩක් මේ මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න දන්නේ නැද්ද? ඔහේ දැන් ගිහිල්ලා මාලිගාවට පරීක්ෂා කරන්න ඕනේ. කුමක්ද නායකතුමනි මා පරීක්ෂා කළ යුත්තේ? කුඩා දරුවෙක් කූඩේක දමාගෙන හිස මත තබා එන කාන්තාවක් සිටිනවාදැයි පරීක්ෂාවෙන් සිටින්න. හොඳමයි නායකතුමනි, මා කුමක්ද කළ යුත්තේ? ඔබ එම කාන්තාවට නොදැනෙන පරිදි මේ මායාදියරය එම දරුවාට බීමට සැලැස්විය යුතුයි. එවිට එම දරුවා මීයෙක් බවට පත්වෙයි. මොනවා? මීයෙක් බවට? ඔව්, මීයෙක් බවට. මීයෙක් බවට පත් වූ පසු ඔහුව රැගෙන එන්න. හොඳමයි නායකතුමියනි. හැබැයි හොඳින් මතක තියාගන්න. එසේ රැගෙන එන විට කිසිවිටකත් ජලාශයක් මතු පිටින් ගමන් කිරීමෙන් වැළකී සිටින්න. හොඳමයි නායකතුමියනි. අනේ අම්මේ දැන් මම කවුලක හොඳටම රෙද්දනවා. ඒක තමයි මං කිව්වේ. මගේ පස්සෙන් එන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න කියලා. අනේ අම්මේ මාව වඩාගෙන යන්නකෝ. මම කොහොමද ළමයෝ මේ කුඩේ තුස්සගෙන ඔයාවත් වඩාගෙන යන්නේ? ඉතින් අම්මේ එදා වගේ මාව කුඩ තියාගෙන යන්නකෝ. ඔයා දැන් පොඩි ළමෙක් නෙමෙයිනේ කුඩේ තියාගෙන යන්න. අනේ අම්මේ මාව කුඩ තියාගෙන යන්නකෝ. අනේ මන්දා පුදුම කරදරයක් තියෙන්නේ මේ ළමයාගේ. රජ්ජුරුවා උඩයි උඩයි මිටිකොල්ලෝ බිමයි බිමයි. රජ්ජුරුවෝ උඩයි උඩයි මිටිකොල්ලෝ බිමයි බිමයි.
රාජකුමාරයා වෙන්නේ නැති. රජ්ජුරුවෝ උඩයි උඩයි මිටිකොල්ලෝ බිමයි බිමයි. ඈ මොනවා? තවලමෙක් ඉන්නවනි කූඩේක. කවුද එතකොට රාජකුමාරයා? රජ්ජුරුවෝ උඩයි උඩයි මිටිකොල්ලෝ බිමයි බිමයි. එකත් එකටම මේ දරුවා වෙන්නේ නැති රාජකුමාරයා. ඒකනේ රජුරු උඩයි උඩයි කියන්නේ. වෙන්න ලස්සන කුරුල්ලේ. මේ කුරුල්ල මට වතුරක් දෙනවා බොන්න. කෝ දෙන්න. මායාදියර බිව්සැනින් දරුවා මීයෙක් බවට පත් වුණා. දැන් කොහොමද මේ බෝතලේ මීයයි දෙන්නම ගෙනියන්නේ? මේ බෝතලේ ගහ කුඩින්වත් තියලා යනවා. ඔව්. ඉක්මනින්ම ගලක්වත් අරන් ගිහින් දාන්න ඕනේ මේ කූඩේට. නැත්තම් බලයි කූඩේ බර අඩුනේ කොහොමද කියලා. දැන් යමු මාත් එක්ක. ජලාශය මුදු පිටින් ගේන්නේ එපා කිව්වා නේද? වටෙන් යමු එහෙනම්. සෑහෙන දුරක් පියාඹන්න ඕනේ මේ යක්ෂ රජුගේ නීති නිසා. රජිනියනි ඔන්න මං රාජකුමාරයා රැගෙන ආවා. මේ කවුද මේ? මේ රාජකුමාරයා නෙවෙයිනේ. මේ වෙන ළමයෙකුට තමයි ඔහේ මායාදියට පොළ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. නෑ මේ කූඩේක හිටපු ළමයෙකුට තමයි මං මායාදියට පොළ අරගෙන ආවේ. රාජකුමාරයා හිටියේ රාජ ඇඳුම් පැළඳුම් වලින්. තව ළමයෙක් හිටියා තමයි තව කූඩේක. එකත් එක්කටම එහෙනම් ඒ ළමයා වෙන්නේ නැති රාජකුමාරයා. මෙතන ඉන්න ඔක්කොම එකයි. කිසි වැඩක් හරියට කරගන්න බෑ. දෙම්ම ගිහින් රාජකුමාරයව රැගෙන එනවා. හොඳමයි නායකතුමීනි. අනේ මන්දා හරියට විස්තර ඇතුව කියන්නෙත් නෑ. අපි තමයි බොරුවට බැනුම් අහන්න ඕනේ. මේ වතාවේ මායා කුරුල්ලට අමතක වී ජලාශය මතු පිටින් පියඹා ගියා. මේ මොකද මේ එකපාරටම මේ මී පෙටියක් බර වැඩි වෙන්නේ? මොනවා? මේ මී පෙටිය නැවත මනුෂ්‍ය වේශයට පත් වෙනවා නේද? අම්මෝ! දරුවා පිදුරු ගොඩක් උඩට වැටුණා. මේ මොකද මේ උනේ? මොකද ළමයා සද්දයක්වත් නැත්තේ? නිින්ද ගියාවද? අර අම්මා නේද ඉන්නේ කූඩෙත් අරගෙන? මොකද ළමයා ඔය කූඩේ ඇතුළේ ඉඳන් දඟලන්නේ? දැන් නම් මට අමාරුයි. මං ඔයාව බිමින් තියනවා. අම්මා දන්නේ නෑනේ දැන් මට වෙච්ච වැඩේ. මොකද උනේ ඉතින්? දරුවා වෙච්ච දේ අම්මට පැහැදිලි කර සිටියා. ඔයා කූඩේ නිදාගෙන හොඳ හීනයක් තමයි දැකලා තියෙන්නේ. ඉතින් කුරුල්ලගේ අතින් ගිරිහෙනකොටම තමයි ගැස්සිලා ඇහැරුනේ නේද? හීනයක් නෙමෙයි අම්මේ. මම මේ ඇත්තමයි කියන්නේ. හොඳයි. බොරු කිව්වා ඇති. අපි දැන් ඉක්මන් කරලා ගෙදර යන්කෝ. දරුවා කෙතරම් අම්මට පැහැදිලි කරත් අම්ම නම් සිදූ දේ විශ්වාස කළේ නෑ. හොඳයි. බොරු කිව්වා ඇති.
මේ ඉන්නේ රාජකුමාරයා වෙන්නේ නැති. මායා කුරුල්ල රාජකුමාරයට මායාදියර පෙව්වා. මෙන්න කුරුල්ලෙක් ඔයාගේ කූඩෙන් එළවලු ගෙනියන්න හදනවෝ. ෂෝ ෂෝ ෂෝ. මේ මම මාලිගාවට ලබා දුන්නු එළවලු වෙනුවට ලැබුණු හාල් 3-5 ටිකක් තියෙන්නේ. මේ කුරුල්ල ඇවිල්ලා ඒකත් උසා යන්න හදනවනේ. ඔය ටික රෙද්දකින් වහගෙන ගියා නම් ආවරයිනේ. ඒක තමයි. රෙද්දක් කරන් මේ ටික පහල දාන්න ඕනේ. මොනවා මන් දැන් කොහොමද අර මී පෙට්ටිය වල්ලගන්නේ? කරන්න දෙයක් නෑ. නායක යක්ෂණියට කියන්න වෙනවා. මායා කුරුල්ල සිදු වූ දේ නායක යක්ෂණියට කියා සිටියා. කිසි වැඩක් කාටවත් හරියට කරගන්න බැරි හැටියක් ඇත්තට. හැම දෙයකටම මම යන්න එපැයි. නායක යක්ෂණිය එළවලු ගේන කාන්තාව සොයා පිටත් වුණා. අර ඉන්නේ නායකතුමියනි මං කියපු කාන්තාව. දැන් ඔය කාන්තාවගේ කූඩේ තුලද මී පෙටිය සිටින්නේ? ඌ නායකතුමියනි ඒ කූඩේ තුල තමයි මී පෙටිය සිටින්නේ. ඔබතුමිය මනුෂ්‍ය වේශයෙන් සිටින නිසා ලේසියෙන් ඔය මී පෙටිය වල්ලගන්න පුළුවන්. මේ හරිය ටිකක් ජනතාව ගැවසෙන තැනක්. ඒ නිසා පරිස්සමින් තමයි මී පෙටියව ගන්න ඕනේ. බලමුකෝ. මොකද මේ රාජපුරුෂයන් කලබලෙන් එහා මෙහා යන්නේ? අද උදේ මාලිගාවෙත් ලොකු කලබලයක් තිබුණා. මොකද දන්නේ නෑ. සතුරු ආක්‍රමණයක් එනවවත්ද? ඒනම් ඉතින් අපිව දැනුවත් කරනවනේ. ඒකනේ එන්නම්. මම එහෙනම් ගොහින් එන්නම් මුදලාලි. හොඳයි හොඳයි එහෙනම් ගොහින් එන්නකෝ. මේ අක්කා කොයි ගම් පළාතේද? මම මේ එහා ගමේ. ඒකත් එහෙමද? මාත් මේ ඒ ගමට යන ගමක් තමයි. හැබැයිට මං නංගිව දැකලා නෑනේ කවදාවත්. මගේ නැන්ද කෙනෙක් ඉන්නවනේ ගමේ. මං ඒ නැන්දව හම්බ වෙන්න යන ගමන් මේ. ඒකත් එහෙමද? අක්කට බොහොම මහන්සි පාටයි. ඔහු ටිකක් මහන්සිය නම් තමයි. කෝ දෙන්න අක්කගේ කූඩේ මම අරගෙන යන්නම්. මොන පිස්සුද නංගියේ? මේක මම අරගෙන යන්නම්. අක්කා දැන් මාලිගාවේ ඉඳන් සෑහෙන දුරකුත් ඇවිල්ලානේ කූඩෙත් අරගෙන. ඒ නිසා මම ඊටු ටික අරගෙන යන්නම්. නංගි කොහොමද දන්නේ මම මාලිගාවේ ඉඳලා ආවා කියලා? මේ මම හිතුවේ ඉතින් ඔය පැත්තේ ඉඳන් එන්නේ හුඟක් වෙලාවට මාලිගාවට ගිය උදවියනේ. ඒකයි. හොඳයි එහෙනම්. තොට්පොළ ගාවට යනකම් නංගි අරන් එන්නකො මේ කූඩේ. ගඟෙන් එකොට වුණාට පස්සේ මං අරන් යන්නම්කෝ.
හා හොඳයි හොඳයි. මොනවා ගඟක් හරහත් යන්න තියෙනවද? ගඟ හරහා ගියොත් රාජකුමාරයාගේ සැබෑ ස්වරූපයට නැවත පත් වෙන නිසා රාජකුමාරයා ගැන විස්තර හැමෝම දැනගන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? අක්කට මහන්සි නේද? අක්කා හිමීට එන්න. මං පයික් මං කරලා ගිහින් තොටුපොළ ගාව ඉන්න. කාරි නෑ නංගී. මමත් එන්නම්. අනේ හැබැයිට අද කාලේ මේ වගේ උදව් කරන අය බොහොම අඩුයිනේ. ඒකනේ නං අක්කේ. ඔය කොහෙද යන්නේ නංගී? මේ පැත්තේනේ තොටුපොළ තියෙන්නේ. මට වැරදුනා. බොහොම කාලෙකින් නැන්දලාගේ ගෙදර යන්නේ. යමු අක්කා ඉස්සර වෙලා. දැන් මොකද කරන්නේ? මම දැන් මෙතනින් කූඩෙත් තරන් ගියොත් රාජපුරුෂයනුත් සිටින නිසා කලබලයක් ඇති වෙයි. ඒ නිසා වැඩි සෙනගක් නැති තැනක් වෙනකන් හිමීට යන්න ඕනේ. මොනවා? මේ පැටිය රෙද්දෙන් උඩට ඇවිල්ලා නේද? දැන් ගඟ මතින් ගියොත් සියලු දෙනාම මේ රාජකුමාරයා ගැන දැනගනි. මේ කූඩේ හිස මත තබාගෙන යන එක තමයි හොඳ. කොහෙද එන්න නංගි ඔය කූඩේ? මං ගන්නම්. නෑ අක්කේ. මං අරන් යනවා. එළවලුගේන කාන්තාව හා යක්ෂණිය ඔරුවේ නැගී පිටත් වුණා. ටික වේලාවකින් රාජකුමාරයා ඔහුගේ සැබෑ ස්වරූපයට පත් වුණා. අද නම් ගඟේ වතුර පාර බොහෝම සැරයි. ඒ නිසා ඔය ඇත්ති ඔරුවේ බාධි වෙලා ගියා නම් තමයි හොඳ. කාරි නෑ. මම හිටගෙන යන්නම්. තව ටික දුරයිනේ තියෙන්නේ. තොටියක් එතරම් කිව්වත් යක්ෂණිය ඔරුවේ වාඩි වීමෙන් වැළකී සිටියා. මොනවා? ඔරුව පැද්දෙනව නේද? අයියෝ! ඉන්න මං කොහොම හරි ඔය කුඩේ බේර ගන්නම්. කාරි නෑ නංගී. ඔය කූඩේ ගහගෙන ගියාට. යක්ෂණිය කූඩය පසුපස පිහිනා යෑමට උත්සාහ කළා. අම්මෝ! හරිම සැරයි වතුර පාර. අපි ගිහින් කොහොම හරි බේරගමු නංගිව. තොටිය සහ කාන්තාව මනුෂ්‍ය වෙස්ගත් යක්ෂණිය බේරා ගැනීමට උත්සාහ කළත් ඔවුන්ට ඇය සොයා ගැනීමට නොහැකි වූවා. මම නම් හිතන්නේ ඇයව නැවත දකින්න ලැබෙයි කියලා. මම කී පාරක් නම් කිව්වද ඔරුවේ වාඩි වෙලා යන්න කියලා. කෝ ඉතින් කියන දෙයක් ඇහුවේ නෑනේ. ඔක තමයි කියන්නේ. කියන දේ නාහන ගුරු උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි කියලා.
යක්ෂණියට මගෑරුණු කූඩය ගඟේ පහළට ගහගෙන ගියා. මොකක්ද අර මේ පැත්තට පාවෙලා ඉන්නේ කූඩය රාජකුමාරයා මේ පාවෙලා ගියේ කොහෙටද? අපි ඊළඟ කොටසින් බලමු පාවෙලා ආපු රාජකුමාරයාට මෙහිදී මොන වගේ ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියලා. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක දැන් එකතු වෙන්න. එහෙනම් ඉක්මනින්ම ඊළඟ කොටසෙන් හමු වෙමු.